මගේ ළඟ අද තියෙනවා ජුන්මායි දයිගෙන්ජු කියන ස්ටයිල් එකේ ජුන්මායි දයිගෙන්ජු ඔයගොල්ලන්ට පේනවා මෙතන ජුන්මායි දයිගෙන්ජු ශිරතාකි 7 ලිමිටඩ් එඩිෂන් සාකේ එකක් මේකේ තියෙන ඉන්ෆර්මේෂන්ස් ටික මම පෙන්නන්නම් ඔන්න බලන්න මේ ලේබල් එක ඔයගොල්ලන්ට හොඳට පේනවා මේකේ තියෙනවා කොච්චර රයිස් පොලිෂ් කරලා තියෙනවද කියලා. ඒ කියන්නේ 125ක් තමයි මේකේ රිමේනින් රයිස් පර්සන්ටේජ් එක තියෙන. ඒ කියන්නේ 175ක් මේගොල්ලෝ මේ රයිස් එක පොලිෂ් කරලා අයින් කරලා තියෙනවා. ඊට පස්සේ ඩ්‍රයර් ඇන්ඩ් ස්වීට් ලෙවල් මම ඔයගොල්ලන්ට කලින් කියලා තියලා තියෙනවා SMV. ඒ කියන්නේ සකේ මීටර් වැලියු. සාමාන්‍යයෙන් සකේ එකක් ස්වීට් වෙන්නත් ඩ්‍රයර් වෙන්නත් මෙන්න මේ ඩ්‍රයර් ඇන්ඩ් ස්වීට් ලෙවල් එක බලපානවා. මේකේ තියෙන -5 කියන්නේ සකේ එකේ SME ලෙවල් එක ස්වීට් වෙන්න -1 ඉඳලා -15 වලට යද්දි සකේ එකක් ස්වීට් වෙනවා. +1 ඉඳලා +15 වලට යද්දි සකේ එකක් ඩ්‍රයි වෙනවා. ඒ කියන්නේ මේකේ මයිනස් නම්බර්ස් වැඩි වෙන්න මේ සකේ එක ස්වීට් ස්ටයිල් යනවා. මේකේ ප්ලස් නම්බර්ස් වැඩි වෙන්න මේ සකේ එක ඩ්‍රයි. ඒ කියන්නේ very low in sugar, lot of umami, full in body style සකේ. ඉතින් ජුම්මයි දායකින්ටු ස්පෙෂලිම හදන්නේ ඔයගොල්ලෝ දන්නවා ජුම්මයි දායකින්ටු ස්පෙෂලිම හදන්නේ ස්වීට්, very elegant, smooth style සකේ. මේක ගොඩක් වැදගත් ඉන්ෆෝමේෂන් එකක්. ලේබල් එකක් කියවනවා කියන්නේ සකේ බොටල් එකක ඔයගොල්ලන්ට ගෙස් කෙනෙක්ට easily ප්‍රසන්ට් කරන්න පුළුවන් කියන එක. Cheers guys.